ආයිබෝවන් හැමෝටම අපේ channel එකේ අපි කරගෙන යනවා අපොස සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍ර පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන වීඩියෝ මාලාවක්. එතකොට අද අපි ඒකේ කරන්න යන්නේ 2025 පසුගිය ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා පේපර් එකේ දෙවැනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ අපි වීඩියෝ එකකින් කලින් කරලා අප්ලෝඩ් කරලා තියෙනවා. දෙවැනි ප්‍රශ්නේ අද ඒක සම්බන්ධ වෙන්නේ ගොඩක් දුර කාල ප්‍රස්ථාර පරිමිතියේ වර්ගඵලයෙන් ඇසුරෙන් ආව ගානක් තමයි තියෙන්නේ. මේ ගාන අපි විස්තරාත්මක විදිහට සාකච්ඡා කරගෙන යමු මේ වීඩියෝ එකේ. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි නේද ළමයි? එහෙනම් ඉස්සෙල්ලම බලන්න ඕනේ මොකද්ද මේකේ දීලා තියෙන ප්‍රශ්නය? ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ දුර කාල ප්‍රස්ථාරයක්. දුර කාල ප්‍රස්ථාරයක් දීලා තියෙන්නේ කියලා ඉස්සෙල්ලම අඳුනගෙන අපි බලමු ගාන මොකද්ද තියෙන්නේ කියලා. සමන් තම නිවසේ සිට ඔහුගේ මිතුරෙකුගේ නිවසට ඒකාකාර වේගයකින් මිනිත්තු 30කදී ගමන් කරයි. කොහොමද යන්නේ? ඒකාකාර වේගයකින් මිනිත්තු 30කදී ගමන් කරයි. ඔහු මිතුරාගේ නිවසේ මිනිත්තු 30ක් නැවතී සිට එම මාර්ගයේම මිනිත්තු 45කදී ඒකාකාර වේගයකින් තම නිවසට ආපසු ගමන් කරයි. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙම තොරතුරු නිරූපණය කිරීමට අදින ලද අසම්පූර්ණ දුර කාල ප්‍රස්ථාරයක් මෙහි දැක්වේ. ඉහත තොරතුරු අනුව මෙම ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ මොකද්ද? දුරයි විස්ථාපනයයි කියලා මිනුම් දෙකක් තියෙනවා. අපි හිතමු මෙන්න මේ ලක්ෂයෙන් ගමනක් අපි පටන් ගන්නවා. මෙන්න මෙහෙම රවුමට ඔන්නෝම ගිහිල්ලා මෙතනින් ඉවර වෙනවා කියලා. ඒ ලක්ෂයෙන් පටන් ගන්නෙ B වලින් ඉවර වෙන්නේ කියලා. මේ AB කියන ලක්ෂ දෙක අතර තියෙන අවම දුරට අපි කියනවා මොකද්ද? විස්ථාපනය කියලා. සරල රේඛාවකින් අඳින්න පුළුවන් දේ නේද? විස්ථාපනය. හරිද? එතකොට මෙන්න මේ ගමන් කරපු මුළු ප්‍රමාණයට අපි කියනවා දුර කියලා නේද? ওই දෙකේ වෙනස ඕකයි. එතකොට මේ ඇඳලා තියෙන්නේ දුර කාල ප්‍රස්ථාරයක්. හරිද? එතකොට විස්ථාපන කාල ප්‍රස්ථාරය තමා ඔයගලන්ට සාමාන්‍යයෙන් මතක තියෙන මොකද ඒ වගේ ගණන් ගොඩක් හදන්නේ. දුර කාල ප්‍රස්ථාරය සාමාන්‍යයෙන් එයිද කියලාවත් හිතෙන්නේ නැහැ නේ වෙලාවකට නේද? විස්ථාපන කාල ප්‍රස්ථාරයන් දෙන්නේ කොහොමද? ඒ කියන්නේ ගොඩාක් වෙලාවට අපි මේ ස්ථානයෙන් පටන් අරන් එම ස්ථානයට මාව කිව්වොත් එහෙනම් විස්ථාපන කාල ප්‍රස්ථාර මෙන්න මෙහෙම ත්‍රිපීසියමක් වගේ තමයි ඇඳෙන්නේ. ඒ කියන්නේ ඇයි අපි ගමන ඉවර කරනකොට එයා අපහු ආරම්භක ස්ථානයටම ඇවිල්ලා තියෙන නිසා. නමුත් මේ දුර කාල ප්‍රස්ථාරයක් නිසා ඒකේ මොකද්ද වෙන්න ඕනේ? එයා මෙන්න මෙහෙම ගමන ඉවර කරනකොට එයා ගමන් කරපු මුළු ප්‍රමාණය අපිට පෙන්වන්න තියෙන්න ඕනේ නේද? හරි. අපි දැන් යමු ගානට කොහොමද කරන්න තියෙන්නේ කියලා. ඒගොල්ල පළවෙනි කොටස ඇඳලා තියෙනවා මිනිත්තු 30කදී ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරයි කියලා. එතකොට මෙන්න මේක අරන් තියෙන්නේ x අක්ෂය කාලය වලින් තියෙන්නේ පැය වලින්. එතකොට මිනිත්තු 30ක් නේ ගමන් කරලා තියෙන්නේ. එහෙනම් කොටු 4කින් පැය එකක් මාක් කරනවා නම් මිනිත්තු 30ක් කොටු 2කින් මාක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන 0.5යි නැත්තම් මිනිත්තු 30යි. එතකොට ඒ විද්දි ගමන් කරලා තියෙන මුළු දුර කිලෝමීටර් කීයද? 15ක් කියලා මේකේ දක්වලා තියෙනවා නේද? ඊට පස්සේ මිතුරාගේ නිවසේ එයා මොකද කරලා තියෙන්නේ? මිනිත්තු 30ක් රැඳිලා හිටියලු. එහෙනම් ඒක අපි මේ දුර කාල ප්‍රස්ථාරේ මාක් කරන්න ඕනේ නේද? නැත්තම් එතන හිස්තැනක් තියෙනවනේ ප්‍රස්ථාරේ. එතකොට ඒක කොහොමද මාක් වෙන්න ඕනේ? මෙන්න මේ විදිහට අපි දැන් මිනිත්තු 30ක් ඒකාකාර ප්‍රවේගයෙන් ගියා. මිනිත්තු 30ක් එයා රැඳිලා හිටියා. අපි මේ මිනිත්තු 30 මෙන්න මේ කොටු දෙකෙන් මෙතන මාක් කරනවා නේද? දුරේ වෙනසක් වුණාද? නැහැ. ඇයි ඒ යාළුවගේ ගෙදරින් ඉන්නේ? මෙතනින් එහාට කොහෙවත් ගිහින් නැහැ එයා. ඊට පස්සේ කියනවා එම මාර්ගයේම මිනිත්තු 45ක් ඒකාකාර ප්‍රවේගයෙන් නිවසට ආපසු ගමන් කරයි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මිනිත්තු 45ක් නම් මෙතන පැයක් කොටු 4ක් නම් මිනිත්තු 45 කියන්නේ කොටු 3කින් මාක් වෙන්න ඕනේ නේද? එහෙනම් ඒක අපි හිතේ තියාගෙන ඊට පස්සේ බලනවා දුර කොච්චරද? ආපසු එම මාර්ගයේම ආවනම් එයා යාළුවගේ ගෙදරට යද්දී එයාට කිලෝමීටර් 15යි තිබ්බේ. එහෙනම් එනකොටත් කිලෝමීටර් 15යි තියෙන්න ඕනේ. එහෙනම් 15යි 30ක් වෙන්න එපා නේද? ඒ කියන්නේ මෙතන ඉඳන් කිලෝමීටර් 15ක් කිව්වොත් මෙන්න මේ 30ට. එහෙනම් මෙන්න මේ 30 රේඛාවේ මෙන්න මේ විනාඩි 45ක් ගිය තැන මෙන්න මේ ලක්ෂයට මෙයාව යාවෙන්න ඕනේ. ඔන්න ඔහොම නේද? එතකොට ওই විදිහට තමා දුර කාල ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න ඕනේ. මේ දුර කාල ප්‍රස්ථාරය සම්පූර්ණ කරන එකට මේ පළවෙනි කොටසට එක ලකුණකුත්
දෙවෙනි කොටසට ආපසු ගමන් කරන කොටස ලකුණු කරනවට එක ලකුණකුත් එක්ක ලකුණු දෙකක් මුළු ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා සමන් තම නිවසට ආපසු ගමන් කරන වේගය පැයට කිලෝමීටර් වලින් සොයන්න. එතකොට වේගය කියන්න අපි වේගයේ සොයන සූත්‍රය අපි දන්නවා. මොකද්ද? වේගය සමාන වෙන්නේ කොහොමද? දුර ගෙදීම කාලය නේද? ඔව්. සම්පූර්ණ දුර අපි දන්නවා. සම්පූර්ණ දුර අපි දන්නවා ඒ කොටස ගමන් කරන්න කොච්චර දුරක්ද තිබිලා තියෙන්නේ? කිලෝමීටර් 15ක්. ඊට පස්සේ කාලයට කොච්චරද? කාලය අපිට මෙතන කියන්නේ වේගය පැයට කිලෝමීටර් වලින් සොයන්න. පැයට කිලෝමීටර් වලින් සොයනකොට අපි දන්නවා මෙතන මිනිත්තු 45ක් නේ තියෙන්නේ. මිනිත්තු 45ක් කියන්නේ පැය වලින් කොච්චර පංගුවක්ද? 4න් 3ක් නේද? 4න් 3 කියලා මෙහෙම ලියාගත්තා නම් පැටලෙන්නේ නැහැ. පැය නම් hours. ඊට පස්සේ මේක සුළු කරන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ භාගයක් යට තියෙන අවස්ථාවල අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ භාගයේ ලවය උඩිනුත් ඊට පස්සේ ඒ භාගයට අදාළ හරය අපිට ගුණ කිරීමක් විදිහට මෙන්න මෙහෙම ගන්න පුළුවන් නේද? ඊට පස්සේ ඒකක වෙන්නේ කොහොමද? පැයට කිලෝමීටර්. ඊට පස්සේ අපිට මේක සුළු කරන්න තියෙන්නේ 3 මෙයාට කීයද? 5යි. එහෙනම් පැයට කිලෝමීටර් 20ක වේගයෙන් තමයි මෙයා ඇවිත් තියෙන්නේ. හරි නේද? එතකොට මෙන්න මේ සූත්‍රය අරගෙන මේ සුළු කිරීම කරලා මේ උත්තරේ ගන්නවට ලකුණු දෙකක් අපිට දීලා තියෙනවා. හරි නේද? ඊට පස්සේ අපි යමු B කොටසට. එතකොට පුතේ මේ ගණන් වල බලන්න පළවෙනි කොටස දීලා තියෙනවා අපිට ප්‍රවේග කාල ප්‍රස්ථාර දුරකාර ප්‍රස්ථාරය ඇසුරෙන් ඒ ටික ආවරණය වෙන විදිහට. දෙවෙනි කොටස කොහොමද දීලා තියෙන්නේ? පරිමිතිය වර්ගඵලය ඇසුරෙන් අදාළ ප්‍රශ්නයක් නේද? අපි පරිමිතිය වර්ගඵලය කියන දේවල් 6 වසරේ ඉඳන් ඉගෙනගෙන එනවා. එතකොට 11 වසරට එනකොට ඒ අදාළ විෂය කරුණු ටික ඔක්කොම සන්තුෂ්ත වෙලා තියෙන්න ඕනේ මේ වගේ ගණිත කොටසක් සම්පූර්ණ කරන්න. එතකොට සහ කාලයත් එක්ක ඉක්මනට අපිට මේක කරගන්න පුළුවන්ද කියන එක තමයි ඒගොල්ලෝ අපෙන් බලන්නේ නේද? හරි. B කොටස තියෙනවා මෙම රූපය විස්කම්භය 28 සෙන්ටිමීටර් වූ AEB අර්ධ වෘත්තාකාර කොටසකින්ද කියන්නේ මෙන්න මේ කොටස නේද? අර්ධ වෘත්තාකාර කොටසකින්ද BC හි දිග 77 සෙන්ටිමීටර් මෙන්න මේක 77 සෙන්ටිමීටර් වූ ABCD ඍජුකෝණාශ්‍රාකාර කොටසකින්ද සමන්විත වේ. මෙහෙම නේද? හරි. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? මෙම සංයුක්ත රූපයේහි පරිමිතිය සොයන්න. පරිමිතිය කියන්නේ මොකද්ද? ලේසියෙන්ම මොකක් හරි තල රූපයක් ගත්තාම මෙහෙම කියන්නකෝ. ඔන්න තල රූපය තියෙනවා. පරිමිතිය කියන්නේ මොකද්ද? යම්කිසි තැනකින් පටන් අරන් මෙන්න මෙහෙම රවුමම්ම අපි ගිහින් එනකොට කොච්චර දුරක් ගිහින්ද කියන එක තමයි පරිමිතිය කියන්නේ ලේසියෙන්ම නේද? වර්ගඵලය කියන්නේ මොකද්ද? මේ හැඩයෙන් අවකාශයේ ආවරණය කරලා තියෙන ඉඩ ප්‍රමාණය. ඔන්න ඔය ඇතුලේ ප්‍රමාණය පරිමිතිය කියන්නේ වටේ ප්‍රමාණය. ඔය දෙක විතරයි තියෙන්නේ මේ. එක පරිමිතිය තියෙනවා අනිකේ වර්ගඵලය තියෙනවා. හරි නේද? එතකොට පළවෙනි කොටස හදමු අපි. පරිමිතිය කොහොමද ගන්න? එතකොට අපි හිතමු මෙන්න මේ A වලින් පටන් ගත්තා කියලා. රවුමම්ම යනකොට මේ AEB කියන ඡාප කොටසේ දිග අපිට ගන්න ඕනේ. ඊට පස්සේ මොකක්ද දෙන්න ඕනේ? මෙන්න මේ BC දිග, CD දිග, DA දිග. මෙන්න මේ කොටස එනවද පරිමිතියට? එන්නේ නැහැ. නේද? ඕක තමයි බලන්න මෙතනින් ඒගොල්ලෝ හදන්න පුළුවන්ද කියලා අපිට. අපි බලමු AEB කියන කොටසේ පරිමිතිය. නේද? අපි දන්නවා වෘත්තයක පරිමිතිය හොයන්න පුළුවන් 2πr කියන සූත්‍රයෙන්. නමුත් මෙතන වෘත්තයක භාගයක් හරියටම තියෙන නිසා අපිට පුළුවන් මේක දෙකෙන් බෙදන්න. ඒ කියන්නේ 5r කියන සූත්‍රයෙන් අපිට පුළුවන් එයාගේ පරිමිතිය හොයන්න නේද? කීයද එයාගේ පරිමිතිය එන්නේ? අපිට 22 බෙදීම 7 කියලා ගන්න පුළුවන් මේ 5 කියන අගය. r කීයද? විස්කම්භය තමයි දීලා තියෙන්නේ සෙන්ටිමීටර 28ක් කියලා. එහෙනම් අර ඒ කීයද? 4යි සෙන්ටිමීටර්. ඒකක දාන්න ඕනේ. ඒකක දාලා තියෙනවට අපිට ලකුණක් හම්බ වෙනවා. එහෙම නැති වුණොත් ඒ ලකුණ අපෙන් ගිලිහිලා යනවා. එතකොට මෙන්න මේ විදිහට 7 මෙතෙට දෙකට බෙදිලා 44යි සෙන්ටිමීටර් එනවා මේ කෑල්ලේ
විතරක් පරිමිතිය. එතකොට අපි සම්පූර්ණ මුළු රූපේම පරිමිතිය හෙව්වොත් කෝක දෙන්නේ අපිට A E B කොටසේ පරිමිතිය එකතු කරන්න. B C කොටසේ පරිමිතිය C D කොටසේ පරිමිතිය D A කොටසේ පරිමිතිය. නේද? එතකොට අපි AEB හොයාගත්තා 44යි සෙන්ටිමීටර්. ඊට පස්සේ BC කොටස 77යි. CD 28යි විස්කම්බේම නිසා. IDA කොටස 77යි. නේද? මේ ටික එකතු කරපුවාම අපිට එනවා පරිමිතිය කොච්චරද කියලා. 7යි 4යි 11යි 11යි 8යි 19යි 19යි 7යි 26න් 6 දැම්මා. දෙකක් ඉතුරුයි 6යි 6යි 7යි 13යි 15යි 15යි 7යි 22යි 226යි සෙන්ටිමීටර් කියලා එනවා අපිට පරිමිතිය. ඊළඟ කොටස ඍජු කෝණාශ්‍රාකාර කොටසෙහි වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසෙහි වර්ගඵලය මෙන් කී ගුණයක්ද? එතකොට මේකෙදී අපිට බලන්න ඕනේ අපි සාමාන්‍ය රචනා ප්‍රශ්නයක් වගේ නම් කොහොමද කරන්නේ? ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය වෙනම හොයනවා, අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය වෙනම හොයනවා. ඊට පස්සේ මේ දෙකේ ඍජු කෝණාශ්‍රාකාර කොටස වැඩි, ඒකෙන් අර්ධ වෘත්තේ බෙදලා කොච්චර ගුණයක්ද කියලා හොයනවා. ඇත්තටම මේක ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් නිසා ඕගොල්ලෝ වැඩි කාලයක් මේක වෙනුවෙන් ගත කරන්න හොඳ නැහැ. මම විස්තරාත්මකව මේ විස්තර ඔක්කොම කිව්වට ඕගොල්ලෝ පුළුවන් තරම් කෙටි ක්‍රම වලින් හදලා මේ ගණන් ඉක්මනින් ඉවර කරගන්න තරමට Tamanට මේ ගණන් ආය හරි වැරදි බලන්න වෙලාව සහ ඉතුරු ගණන් කල්පනා කරන්න ඕනේ ගණන් වලට වෙලාව වෙන් කරගන්න ඉතුරු වෙනවා. ඒ නිසා අපි කොහොමද කරන්නේ? ඍජු කෝණාශ්‍රාකාර කොටසෙහි වර්ගඵලයනේ අහන්නේ අර්ධ වෘත්තයේ මෙන් කොච්චර ගුණයක්ද කියලා. ඒ කියන්නේ ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය ලොකුයි, අර්ධ වෘත්තයේ කොටසේ වර්ගඵලය අඩුයි කියලා අපි හිතමු. පූර්ණ සංඛ්‍යාවක් උත්තරයට ආවොත්. එතකොට අපි ඉස්සලම ලියනවා ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය අපි හොයලා එයාව මෙන්න මේ අර්ධ වෘත්තාකාර වර්ගඵලයෙන් බෙදුවොත් අපිට අදාළ උත්තරේ එන්න ඕනේ දෙකපාර. එහෙනම් අපි ලියනවා අපි දන්නා ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග ගුණ කිරීම පළල. එතකොට මෙයාගේ දිග කීයද? 77යි සෙන්ටිමීටර්. පළල කීයද? 28යි සෙන්ටිමීටර්. ඊට පස්සේ අපි මේ සමස්තය හැමම සුළු කරන්න නැතුව තියාගෙන ඊළඟට ලියනවා අර්ධ වෘත්තයේ වර්ගඵලය. අර්ධ වෘත්තයේ වර්ගඵලය අපි දන්නවා වෘත්තයක වර්ගඵලය කීයද? 5r වර්ගයෙන් අපිට හෙව්ව හැකි නේද? එහෙනම් අර්ධ වෘත්තයක් නම් මෙයා කොහොමද වෙන්න ඕනේ? දෙකෙන් බෙදෙන්න ඕනේ නේද? එහෙනම් ඒක අපි ලියමු. ඒක අපි ආදේශ කරලා ලියමු. දෙකෙන් එක වරක් 5 කියන එකට අපි ලියනවා 22 බෙදීම 7. r වර්ගයට අපි ලියනවා 14යි සෙන්ටිමීටර් වැඩි කිරීම 14යි සෙන්ටිමීටර්. ඔන්නෝම නේ දෙන්න ඕනේ. එතකොට අපිට ලේසියෙන්ම මේවා සුළු කිරීම කරලා අපහු ගුණ කරලා බෙදද්දී අපිට වෙලාවක් ගත වෙනවනේ. එතකොට ඉක්මනින්ම මේක හදලා ඉවර කරන්න පුළුවන් නේද? 7ට මෙයාව කැපෙනවා 2යි. එයාට මෙයාව කැපෙනවා. එතකොට ඒක ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ 14ට මේ උඩ තියෙන ලවයේ 28 කැපිලා දෙකක් ඉතුරු වෙනවා. එතකොට එයාවත් අපිට ඕනනම් මෙයාගෙන් සුළු කරන්න පුළුවන් 11යි කියලා. එහෙනම් කීයද උත්තරේ එන්නේ? 77 බෙදීම 11 කියලා එනවා නේද? හරියටම 7 ගුණයක් කියලා එනවා. මේක 7 ගුණයක් කියලා උත්තරේ ලියවනම් අපිට එතන කොහොමද එන්නේ? ලකුණු 3ක් එනවා. හරි නේද? එතකොට ඔන්න ඔය විදිහට අපි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ දෙවැනි ප්‍රශ්නේ අද කරලා තියෙන දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ භාගැසුරෙන් තිබ්බේ ඒක මගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා ඒක බලන්න. එතකොට දෙවෙනි ප්‍රශ්නේ මේ විදිහට ඉවර වෙනවා. එතකොට ඉතුරු ප්‍රශ්න ටිකත් අපි මේ විදිහටම වීඩියෝස් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න.